ඔන්න ඉතින් අපේ කාර්ය බහුල දවස පටන් ගත්තා. සුදුනවනව ඉස්කෝලේට ගිහින් දාන එක තමයි මගේ පළවෙනි රාජකාරිය. ඉතින් එයත් එක්ක ලොකු කතා බහක් දාගෙන තමයි මේ යන්නේ. ලෝක දේශපාලනයේ වර්තමාන තත්ත්වය, පෘථිවියේ ඉඳලා ඇන්ඩ්‍රොමීඩා චක්‍රවාටයට තියෙන ආලෝක වර්ෂ ගණන, පයිතගරස් ප්‍රමේය හොයාගන්න දවසේ පයිතගරස් උදේට කෑවේ මොනවද? මෙන්න මේ වගේ දේවල් තමයි අපි මේ යන ගමන් කතා කරන්නේ. නේද? ඇත්තට මෙයා මෙච්චර ඉක්මනට ලොකු වෙලා ඉස්කෝලේ යන්න පටන් ගනී කියලා අපිට දැනුනෙත් නෑ, හිතුනෙත් නෑ. හැබැයි දැන් එයා අවුරුදු 3ක් පහ කළා අවුරුදු 4ට කිට්ටු වෙන දරුවෙක්. ඉතින් එයාගේ අධ්‍යාපනය ගැනත් අපි ගොඩක් හිතනවා. උදේ පාන්දරට බලංගොඩ නගරය හරිම ලස්සනයි. මේ යන මාර්ගයට මං හරිම ආසයි. උදේ පාන්දර ඉරේලියත් එක්ක වැඩට යන මිනිස්සු ගොඩක් එක්ක මේ තියෙන වයිබ් එක ඇඟට මාර එනර්ජි එකක් එනවා. ඔය යන ආස්සේ ඉතින් සුදුනෝනගේ පහර කෑම් වලටත් ලක් වෙන්න ඉඩ තියෙනවා. මේ යන පාරේ එයා හඳුන ගන්න තැන් කිහිපයක් තියෙනවා. ඉතින් ඒ තැන්වලදී ඒ තැනේ නම හරි එයා හඳුන්වන නම හරි හයියෙන් කෑ ගහලා මට පෙන්නනවා. ඉතින් මං හරි ආසයි ඒක අහන්න. එයාගේ ඔය කොණ්ඩ බල නම් හැමදාම උදේට දාන්නේ මං තමයි. ඉතින් උදේ පාන්දර බලංගොඩ නගරේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. දොරින් පේන කඳු පන්තිවල ඒ ලස්සන දර්ශනය උදේ පාන්දර මේ හරියට හොඳට පේනවා. ඉතින් හැමදාම උදේට මේ දර්ශනය විඳින්න මම හරි කැමතියි. ඒ වගේම මේ තියෙන බලංගොඩ තියෙන ලස්සනම පාර. ඉතින් හරි ලස්සන මල් හිටවලා පාර දෙපැත්තම පිළිවෙලට පිරිසිදුවට තියෙනවා. ඉතින් ඇත්තටම ඇඟට හොඳ එනර්ජි එකක් එන දර්ශනයක්, වයිබ් එකක් තමයි මේ උදේ පාන්දර බලංගොඩ. සුදුනෝනාව ඉස්කෝලේට දැම්මට පස්සේ ඉතින් ගෙදරට අවශ්‍ය බඩු, ෆැක්ටරියට අවශ්‍ය බඩු එකතු කරගන්න මම පොඩි රවුමක් දානවා ටවුන් එකේ. ඒ වගේම උදේ පාන්දරට ගාමිණී අයියාගේ ටී ෂොප් එකට ගිහිල්ලා මොනවා හරි පොඩි දෙයක් කාලා රස ප්ලේන් ටියක් බොන එක මගේ පුරුද්දක්. ඉතින් බලන්නකෝ මේ කෑම. මෙතන තමයි බලංගොඩ තියෙන පිරිසිදුම කෑම සහ පිරිසිදුම පෝක් ටොපින්ගල් තියෙන තැන. ඉතින් අවුරුදු ගාණක් මම මේ කඩේට යනවා. හැබැයි ඉතින් ඊළඟට මම ගන්න යන දේ ගන්නේ නැතුව ගෙදර ගියොත් නම් මට ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් බලංගොඩ පහු කරගෙන ටික ටික දැන් මේ ගෙවල් පැත්තට තමයි යන්නේ. ඊට කලින් ගන්න වැදගත් දේවල් ටිකක් තියෙනවා. මේ ඉතින් මගේ හොඳ හිතවතෙක්ගේ ෂොප් එකක්. මෙතන තමයි ඉතින් අපිට ලස්සනට ඉන්න අවශ්‍ය සියලු දේවල් බලංගොඩ ගන්න තියෙන තැන. ඉතින් මම මෙන්න මේ ෂැම්පූ, මේ ෆේස් වොෂ්, මේ වගේ දේවල් ඔයාලා හිතනවා ඇති පාවිච්චි කරනවා කියලා. ඇත්තටම මම නම් ලස්සනට ඉන්න පාවිච්චි කරන්නේ අතට හොයන සන්ලයිට් කැල්ලක් වෙන්න පුළුවන්. හැබැයි මේ ටික අරන් ගියේ කාටද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. දැන් ඉතින් හැකියක්මනින් නැවත ෆැක්ටරි එකට යන්න ඕනේ. ඉතින් බතික් වැඩ ටික පටන් ගන්න තියෙනවා අපේ ළමයි දැනටමත් වැඩ. ඉතින් අවශ්‍ය අමුද්‍රව්‍ය, අවශ්‍ය දේවලුත් අරගෙන මම ඉක්මනින් ෆැක්ටරි එකට යනවා. මොකද එතන වැඩ ටික බලලා නැවත ආපහු සුදුනෝනාව ගන්න යන්නත් ඕනේ. ඉතින් මේ ඉන්නේ අපි නළුවෙල පන්සල ළඟ. ඉතින් මෙන්න මෙතනින් හරවලා තමයි අපේ ෆැක්ටරි එකට යන්නේ. ඉතින් අපි යන්නේ මේ මගේ හීන ටික පියවරෙන් පියවර ගොඩ නැගෙන තැනට. ඉතින් මෙතන තමයි අපේ ජීවිතේ ලස්සනම තැන. අපේ හීන ඉෂ්ට කරගන්න අපි ටිකෙන් ටික උත්සාහ කරමින් පියවරෙන් පියවර ඉස්සරහට යන තැන. ඉතින් අපේ වැඩ කරන දරුවෝ මේ වෙද්දි වැඩ පටන් අරගෙන උදේ වැඩ ටිකක් ඉස්සරහට ගිහිල්ලා.
ඉතින් අවශ්‍ය දේවල් ටික බලලා අඩුපාඩු ටික කියලා දීලා වැඩේ පොඩ්ඩක් කරන්න වෙන විදිය බලලා මගේ අලුත් වැඩ ටික කරන්න පටන් ගන්නවා. අලුත් වැඩ කියලා කියන්නේ අලුතෙන් හදන ඩිසයින් ගැන හිතන්න, වර්ණ ගැන හිතන්න, ඊළඟට මාකටිං ගැන හිතන්න. ඊට අමතරව ඉතින් බතික් ඉගෙන ගන්න ළමයින්ගේ ප්‍රශ්න, ඒගොල්ලන්ට උගන්වන්න තියෙන පාඨමාලා සම්බන්ධව සැලසුම් හදන්න. ඉතින් මෙන්න මේ වගේ වැඩවලට තමයි මේ කාලය වැය වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ පුංචි බතික් ෆැක්ටරි එක. බලංගොඩ පැත්තේ අයට රැකියා අවස්ථා 100ක් හදන්න ප්ලෑන් එකක් හදාගෙන ඉන්න. එහෙම දැක්මක්